හම් වෙන වෙලාවේ වැකුවනේ මොනවා හරි නිකන් අපි අලුත් දෙයක් දෙන්න ඕනේ කියලා හොඳ දෙයක් නේද? ඉතින් මම අරගෙන ආවද මෙතන බැඳපු මහත්තුරුත් ඇති අර සමීක්ෂණ වාර්තාව. මදින්න ඉන්න මහත්තුරු නෝනල ඔක්කොම ඉන්නවා මදින්න බැඳපු. අර එහෙම ඉන්නවනේ. ඉතින් හැමෝටම වැදගත් වෙයි කියලා මේකත් මේ කියලා මම මෙතනින් ඉස්සරහට යන්න. මේක මේ කසාද බඳපු මහත්තුරු නෝනලා ගොඩාක් එකතු කරගෙන ලෝකෙ වටේම කරපු සමීක්ෂණයක වාර්තා. හරි. මේක දැන් ඔන්න මුලින්ම තියෙනවා සැමියාව සතුටෙන් තැබීමට බිරිඳ කළ යුතු දේවල්. නෝනලාගේ පැත්ත. නෝනලා. ඔව්. රසට කෑම ආදර දෙන්න ඕන. රසට කෑම ආදර දෙන්න. නිතර රණ්ඩු නොවි ඉන්න ඕන. රණ්ඩු නොවි ඉන්න ඕන. නින්දට බාධා නොකර ඉන්න ඕන. අනේ අම්මේ ඕනේ නැතුනේ. යහළුවන්ගේ ඇසුරට බාධා නොකර ඉන්න ඕන. ජීවිතයේ සුන්දර අවස්ථාවන් අහිමි නොකර ඉන්න ඕන. වර පාටියකට යනකොට මහත්යෙන්ද වගේ වහන්න නැතුව. ඔය ටික කරා නම් නෝනලාට පුළුවන් තමන්ගේ මහත්තුරු සන්තෝෂෙත් තියෙන්න. හරි. දැන් උන අපේ පැත්තට එනවා. බිරිඳව සතුටෙන් තැබීමට සැමියා කළ යුතු දේවල්. ඒ මොනවද? හොඳ යාළුවෙක් වෙන්න. හොඳ යාළුවෙක් වගේ වෙන්න ඕන. හොඳ ආදරවන්තයෙක් වෙන්න. ආදරවන්තයෙක් වෙන්න. තාත්තා කෙනෙක් වෙන්න. තාත්තා කෙනෙක් වගේ වෙන්න ඕනේ. ආරක්ෂකයෙකු වගේ කීකු වීම. පයිප් කරගෙන ඉලෙක්ට්‍රික් කරගෙන මේසෙන් පාස් කරගෙන මෙහෙතුම් කරගෙන ගිටාර කරගෙන වඩුවෙක් කියන දැන් දෙනෙක් කියන ෆාමසිස්ට් කෙනෙක් කියන සර්වම් වෛද්‍යවරයෙක් කියන සත්‍යයක් තියෙන වීඩියෝ වඩිම ලබා දෙන්න. තව තියෙන මේ කියව ගන්න වෙලාවක් නැති වෙන්නේ. මෙන්න මේ ටික කරා නම් මහතුරු උනා නෝනලව සන්තෝෂෙන් තියන්නේ අපිට කියන්න වෙලාව නැහැ. පිටපත් ඕන නම් ඉල්ල ගන්න නැහැ. ඔව්. හරි වවනවා ගන්න මම මේ තව කියන්න. ඔය කසාද කියන එක ඔයගොල්ලොත් නිකන් පරීක්ෂා නිරීක්ෂණ වලින් නිකන් හිතේ නැති. කසාද කියන්නේ හෝටලයකට ගිහිල්ලා කෑම කනවා වගේ වැඩ. ඒ මොකද එහෙම කියන්නේ? ඒකෙන් අපි හෝටලයකට ගිහිල්ලා ඔව්. ගියාම ඉතින් ගිය ගාම හොඳ තැනක් බලලා වාඩි වෙනවා. වාඩි වෙනවා වේටර් එනවා. වේටර් මෙනු එකක් අරගෙන සමහර මෙනු වල තියෙනවනේ දැන් ඔය කෑම එහෙම පිටුරක් තියෙනවනේ. ඉතින් බලනවා අපි ඒක එහෙට කරනවා මෙහෙට කරනවා බලනවා හොඳට පොඩ්ඩක් ලස්සනට තියෙන එකක් බලලා ලොකුවට තියෙන එකක් බලලා ඉතින් මේක ඕඩර් කරනවා. ඕඩර් කළා මල්ලි මේක මෙනු එකේ තියෙන ඔන්න මේක ඕඩර් කරනවා. ඕඩර් කරාම ඉතින් ඒ මල්ලි යනවා ගිහින් එනකන් ඉතින් පිච්චි ඉන්නවා. මං ඕඩර් කරපු එක වේද හොඳ රහට තියෙයිද සුවඳට තියෙයිද ඔය ඔක්කොම හිත ඉන්නවා. ඉන්නකොට වේදන මල්ලි කෑම එක අරගෙන එනවා. ඇවිත් ඔන්න තියෙනවා. තිබ්බ ගම සුවඳ බලව සුවඳත් හරි. අර පාටේ මෙනු එකේ තියෙන පාටේ එකත් හරි. රහ කාලා වල්ලම් කටන් දෙකක් ඒකත් හරි. එතකොට රහත් හරි. ඔක්කොම හරි. විසියවල. එතකොටම එහා පැත්තේ මේසෙ තව කෙනෙක් කෑම එකක් කනවා. ඒ වෙන එක. ඒක දිහා බලලා සීකේ අපරාධේ අරක කෑවන කරේ. ඒක විතර රසයි. තමයි මේමයි. කසාද බඳින්න කලින් තමයි ඔය ඔක්කොම වික්‍රම ටික තියෙන්නේ. ඉදාස තියෙන්නේ. ඉතින් එහෙම එකක් තියෙන මට ඔය එකම පොඩි මාමව දක්වනවා. මේ පොඩි මාමගේ වැඩි තියෙන්නේ පොඩි මාම මේ වෑංජන හතරක් ඕනේ යාට බත්. එළවලු හතරක්. වෑංජන හතරක්. ඔව්. ඉතින් එයාගේ අම්මා තමයි උල දෙන්නේ වෑංජන තුනක් තිබුණ දවසට අපේ ගෙදරට මේ සද්දේ. මොනවද මේ එහෙම ගන්න පුළුවන්ද මොකද්ද මේ වෑංජන තුන හතර දෙන්නේ මට තව එකක් හදලා දෙන්නේ. අම්මත් එක්ක රණ්ඩු වෙනවා. අම්මත් එක්ක රණ්ඩු වෙනවා. මට ගන්න මොනවා හරි ලොකු සම්බෝලයක් හරි හදලා දෙන්න. ඔව්. හතරක් තියෙනවා. දවසක් මේ පොඩි වමට කෙස් ගහක් හම්බෙලා බත් එකකින්. කෙලින්ම පිගාන පොඩි කරලා කුස්සියම පොඩි කරලා. ඇත්ත? ඔව්. කොහොමද ඉන්නවද මාමා? ඔව් මිනිහා පස්සේ බැන්න. දැන් මොකදද? දැන් මිනිහා මේ කෙස් ගහ නෙමෙයි හවරික් කරනවා. එහෙම තියෙනවා. ඒක කාලේ තමයි. කසාද බැන්දම පොඩ්ඩක් වෙන එකක් ඉතින් ඉන්නේ. එහෙම එකක් තියෙන්නේ. ඔව්. මට මතක් වුණා දැන් ඔය සාංගුරුෂෙක් වුණාම ඔව් කොහොමද තත්ත්වය කියන එක දැන් මේ ළමයි ගේ ප්‍රශ්න ගැන හිතන්න ඕන. ඔව් ළමයි අපේ අහන ප්‍රශ්න කාලේ දිනු වෙලා සාංගුරුෂයෙක්ව මතක් වුණේ. ඒසක් අපේ ගොල්ල මගෙන් ඇහුවා තාත්තේ ස්වාමි පුරුෂයෙක් කියන්නේ කාටද කියලා. ආරදත් ගමාර කන්ෆියුස් වෙනවා මම. අපි දැන් එහෙම නෙවෙයි ළමයට හොඳ උත්තරයක් දෙන්න බෑ. මං ගමු දෙන්නේ මෙහෙමයි. ස්වාමි පුරුෂයෙක් කියලා කියන්නේ ගෙදර දොරේ වගකීමක් ගන්න පුළුවන්. ඒ ඇතුලේ තීරණ අරගන්න පුළුවන්. එහෙම බලයක් තියෙන කෙනාට තමයි ස්වාමි පුරුෂයෙක් කියන්නේ. හරි හරි. මිනිහට එක්කලා කල්පනා කරගෙන ඉඳලා කිව්වා තාත්තේ මමත් කවදා හරි අපේ අම්මා වගේ හොඳ ස්වාමි පුරුෂයෙක් වෙනවා. ඔව් දැන් පුදුලින් කියන්නේ මේ සමාජ කතාව කියන මේ කොල්ල මං ඇහුවා කම්ප්ලීට් කියන එකේ ෆිනිෂ් කියන එකේ වෙනස මොකක්ද? මොකද? කම්ප්ලීට් කියන එකේ ෆිනිෂ් කියන එකේ වෙනස. කම්ප්ලීට් ෆිනිෂ් මම මේමයි පුතේ ඉතින් මම හැමදාම මොම ඉස්කෝලේ යන්නේ නැහැ නේද? දවසක ඉතින් මම ඉස්කෝලේ ගිහිල්ලා ඉතින් ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න යනවා. රස්සාව කරනකොට වඩා නෝන කෙනෙක් හම්බ වෙනවා. ඔව්. එතෙන්දී වඩා හරි නෝන හම්බුනොත් ආ කම්ප්ලීට් වැරදි නෝන හම්බුනොත් ආ ෆිනිෂ්. ඒ මෙතන තමයි. මේකට වෙන්නේ මේ මාධ්‍යයේ තමයි. දැන් මීට වැඩිය තද පාඩකට තියුණු පෙරේද දැන් අඩු වෙලා.
ඒක මේ ගෘහස්ථාන අතර. ඒ කියන්නේ ගෘහස්ථාන අතර දන්නේ නැද්ද? දැන් ගෙදර සීමාව අතර මොනවා හරි අනතුරු වුණාම ඒවට කියන්නේ ගෘහස්ථාන අතර. ඒක දන්නා මොකද්ද ධම්මුනේ මොකද කියලා අහන්නේ. වෙච්ච ස්වභාවයද? ඔව්. ඒක මෙහෙමයි. කියන්න ඕනද? කියන්න ගන්න. නෑ කමන්නේ කියන්න පුළුවන්. ලස්සන මේ අවාසිය පැත්තට කියන්න බැරිද? අනේ. ඔව්. ගෙදර වගේ. ඒකනේ. ඉතින් මේ උනේ දැන් ඔය ඇනිවර්සරි දන්නවනේ. ඔව්. මුල් කාලේ ඇනිවර්සරි ගොඩාක් තියෙනවා. ඔව්. දැකපු දවස, අහපු දවස, කියපු දවස, අතින් අල්ලපු දවස, මේ බැඳපු දවස ගොඩාක් තියෙනවා. පස්සම කසාද බඳලා ටික කාලයක් යනකොට ඕම එක දෙක හැලිලා අන්තිම වෙඩින් ඇනිවර්සරි එක විතරයි තියෙන්නේ. ඒකට කොහෙවත් එළියකවත් තියාගන්න බැරි වෙනවා. ඒක කාලයක් උදා වෙනවා. ඔව්. මටත් උදා වුණා නේ කාලේ. ඊට පස්සේ නෝන ඇවිල්ලා කිව්වා මේ පහුගිය දවසක මේ අපි දෙන්න යාළුවෝ වෙලා අවුරුදු 16ක්. ඔව්. ඉතින් කොහෙවත් එහෙම ගියේ නැති නෑ එළියට යන්න. ඒක වැඩ දවසක්. මම කෝ ඔෆිස් ගාව නෝනක ප්‍රශ්නයක් නෑ. අපි අර ඔෆිස් එකේ පාරේ හැපෙත් රෙස්ටොරන්ට් එකක් තියෙනවනේ. ඔව් වල හැමදාම කියන නෝනට කියන්නේ නෑ. මම ගියා මම වැඩි ගිහින් නෑ ඔතෙන්ට. කමන්නේ අපි යන්නේ. නෝන ආවා මම දැන් නෝන දැන් යනකොටම රෙස්ටොරන්ට් එක පැත්තට ඉස්සරහින් ඉන්නෝනේ. Security. Good evening, sir. Ada barak ko lang. Orang ko then ang customer ya. Customer ya. Aduran no ne. Ne modal wala rin ko den me. Dan abang security ngano ko la ko humdi kila ano mam handle ko aduran ne. Aduran ne. Ma kar maruwag din ne adan ya. Wala to hindi ka customer kenek ko මොකක්ද ප්‍රශ්නේ කියලා අහලා සොලියුෂන් එක දෙන්න. ඔව් ඒක. ඒක තමයි පැහැදිලි වාඩි වුණා. වාඩි වෙනකොටම මගේ පුදුම වෙලාවන්නේ මේට රෑදි දැන් අහුවා සර් මාගේයි මේ සෝඩා එකයි ඩෙවල් එකද මම නෝන් මොකද්ද මම කස්ටමර් ගියා ඔව් කස්ටමර් ගියා ඔව් ඉතින් කොහොමද අයින් කරන්නේ ඔය වෙලෙ පැටල් ඉලා වෙන්නේ නැති එක වගේ හත් දෙනෙක් ලෝකේ ඉන්නවනේ අත් පොයින්ට් එක හරි නේද නෝනන්ගේ ඒතකොට තමුසි කියන හත් දෙනා මෙතන දෙන්නේ පැටලෙන්නේ ඒ ඔක්කොම අවුලක් නෑ එනකොට තමයි ඉතින් පොඩ්ඩක් මේ මොකද්ද උනේ ඒක වාහනේ තිබ්බේ නෑනේ ත්‍රිවිල් පාක් එකට යනකොට ත්‍රිවිල් සමන්තක යටින් පොඩි වචනයක් කියනවා. මොකක්ද කියන්නේ? ඒ කියන්නේ මායිනෝනේ ත්‍රිවිල් එක පැත්තට ඇවිදින මිනිහා පාරෙන් එහා පැත්තේ හිටියේ. ඔව්. මේ මිනිහා ආපු එක ඇත්තට මට වෙලාවක කස්ටමර් ගියා කියන්න බැරි වුණා. මොකද්ද මිනිහා ආවේ?